අයියා කිව්වට ඔයාගේ වයස කීයද? මට මැසේජ් එකක් දාන්නකෝ අපි සෙල්ලම් කරමු. හරි. එයා ෂෝක් නේ. මටත් කොල්ලෙක් නෑ හැබැයි. හායි නංගි ඔයා ගර්ල් කෙනෙක්ද? නංගි මේ ඔයාලට බැරිද මයික් එක ඔන් කරන්න? මම පොඩ්ඩක් වැඩි මැසේජ් කරන්න එම නෑ. ගොළු එහෙම නෑ නේද? ඔව් කෙල්ලෙක් නම් තමයි. මං හිතේ ගොළුවේද දන්නේ නැහැ කියලා මේ. ගොළුයි නම් කතා කරන්න බෑනේ. ඒ මං කතා ඒක තමයි නෑ මං හිතනවා ඉස්සෙල්ලා මයික් වහන් හිටපු ඉන්න මං හිතුවේ එහෙම. අඳුරන්නේ නෑනේ ඒකයි. ඔයාට කොහෙන්ද මගේ ID එක? ඇයි නංගි මේ ඔයාලට මතක නැද්ද? මේවා ග්‍රෑන්ඩ් මාස්ටර් නේද? අර ග්‍රෑන්ඩ් මාස්ටර් මේ ඊයේ රෑන්ක් මැච් එක සෙට් වෙලා තමයි මම ඔයාලට රික්වෙස්ට් එකක් දැම්මේ. මේ ඊයේ රාත් එච්චරක නෑ පරණ කට්ටියක් හම්බුණා තමයි. සකුරාවල කට්ටිය. කොහොම හරි මේ ඒකෙන් තමයි රික්වෙස්ට් එක දැම්මේ මේ account එක මේ උනාට වෙන එක්කෙනෙක් ගැහුවේ මේ දැන් මම මේ account එක ගත්තා මේ ලක්ෂ 2ක් දීලා. ඉතින් මේ ඔයාගේ නම මොකද්ද? ශානි. ශානි. අයියා කිව්වට ඔයාගේ වයස කීයද? මගේ වයස 20යි නංගි. ඔයා කීයද? 18යි. 18යි. මේ ගෙවල් එහෙම කොහෙද නංගි? මම කැන්ඩි. අයියා කොහෙද? මද කැන්ඩිද? මම නම් කොළඹ නංගි ඉන්නේ. ඒක මැක්ස් නේ. ඔව් ඒක මැක්ස්. මේකේ තියෙනවා මේ කිට් අම්බාන එක. මේක නැති දෙයක් නෑ නංගි. මම මේක ගත්ත එක නංගි කිව්වේ මේක නැති දෙයක් නෑ කියලා. ඕල් ලයිට්ද? ඔක්කොම ලයිට් තියෙනවා කිව්වා. මම වැඩි හැබැයි ගේම් එක දැන් නංගි එහෙම මේ ගේම් එක ගොඩක් ගහලා වගේ නේ. ගොඩක් ගැහුවයි ඉතින්. ඔච්චර හොඳ account ගන්න නම් අපිට සල්ලි නෑ. මම බැලුවේ නංගි දැන් මේ තවත් දීලා මේ තව account දෙක තුනක්ම ගේනවද කියලා බලන්න ලක්ෂ 10ක්වත් දීලා. ඇයි ඔයාට එච්චර account? නෑ ඉතින් මම ආසයි මේ account වල නේ ඇඳුම් එහෙම මාර ලස්සනයි. මං ආසයි මේ නිකන් ගේන ඉතින් මං හිතුවේ මගේ යාළුවන්ටත් එහෙම දෙනවා ගෙනල්ලා account. ඔයා ෂෝක් නේ. ඕනං ඉතින් සල්ලි ඉදන් කරන්න තියදියක් තියෙන්න බෑ ඉතින්. කෙල්ලෙක් එහෙම ඉන්න ඇති නේද? ආපෝ කෙල්ලෝ නෑ නංගි. කෙල්ලෙක් ඉතින් අපිට සෙට් වෙන්නේ නෑ. හොඳ කෙනෙක් හම්බෙයි. මටත් කොල්ලෙක් නෑ හැබැයි. මං ඇහුවේ නෑනේ අනේ වගේ එක. අයියෝ ඉතින් මං නිකන් කිව්වේ. හරි යනවා විලක් කරේ බැටියෝ. මං අහන්න හිටියේ කොහොමද ඒක වගේ. මට නෑ ඉතින් කොල්ලෙක්. හරි නංගි මේ ඔයා WhatsApp එහෙම ඉන්නවද? WhatsApp ඉතින් ඉන්නවා. ඇයි? නෑ මම නිකන් අහන්නේ මේ ඔයා කැමති නම් මට WhatsApp නම්බර් එක දෙන්න ඉතින් මේ නිකන් අහනවා කැමති නම් විතරක්. එහෙම මං හැමෝටම දෙන්නේ නෑ සාමාන්‍යයෙන් ඒත් මට හිතුණා ඔයා හොඳ කෙනෙක් කියලා. මං දෙන්නේ. හවන කැමති නම් දෙන්න අවුලක් නෑ ඉතින්. මං ඔයාට මැසේජ් එකක් දාන්න. හරි නම්බර් එක දාන්නව ටයිප් කරලා. නංගි ඉතින් මොනවද කරන්නේ ඔයා මේ නංගි ඒ කියන්නේ ඔයා මොනවද කරන්නේ? ඔයා තාම ස්ටඩි කරනවද නැත්නම් බිස්නස් කරනවද කොහොමද? ස්ටඩි කරනවද නැත්නම් බිස්නස් එහෙමද කරන්නේ? ජොබ් එකක් කරනවද නැත්නම්? මම ස්කෝල් යනවා මේ A level. A level ඕනේ. මම නම් බැලුවේ කෙලින්ම දැන් රට යනවාද කියලා නැත්නම් අයියට මං නම්බරේ දැම්ම මට මැසේජ් එකක් දානවද? හරි මට මැසේජ් එකක් දාන්න නංගි මේ. කොහොම තමයි ඉතින් ජීවිතේ. මම බැලුවේ දැන් මේ මොකද මම කරන්න කියලා මේ account ගත්තට මම ගහන්න දන්නෙත් නෑ නංගි මේ වැඩි ගේම් එක. ඉතින් account business කරන්න පටන් ගන්නද? account business ඔව්. කොච්චර වගේ හම්බ වෙනවද නංගි ඔයගේ account business කරද්දි?
එහෙම නම් දන්නේ නැහැ. ඉතින් හැබැයි ඉතින් සල්ලි හම්බ කරන්න පුළුවන්. ඔයාට ඉතින් හම්බ කරන්න ඕනේ නෑනේ සල්ලි තියෙනවනේ. ඔව් ඉතින් සල්ලි නම් තියනවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ මේ මම බැලුවේ දැන් මම බැලුවේ නැත රට යන්න මැරෙන්න තමයි එන්නේ ගියෝ. ඒක තමයි ඉතින් නංගි මේ ඔයාට බැරිද මට පොඩ්ඩක් කියලා දෙන්න මේ ගහන විදිය මම දන්නෙත් නෑ හරියට මේ ප්ලේ කරන්න බොරු කියන්න එපා. නෑ ඉතින් මම නැත්තම් නංගි මම මේ දන්නේ නෑ මේ ගේම් එකේ වැඩිය මම ෆ්‍රී ෆයර් වලට අලුත් ගොඩක්ම ඉතින් මොකටද සල්ලි දීලා account එකක් ගත්තේ? නිකයි ඉතින් මම ආසයි මේ ගහන්න මේවා මේකේ කිට් එක මාර ලස්සනයි මම ඉතින් නිකන් ඉඳලා ඊට ගන්නවා නම් account අර ඉතින් මගේ යාළුවන්ටත් දෙනවා මේ මගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් එහෙම එයාටත් දුන්නා එයා එක්ක මේ එයාට මං gift උත් කරා account දෙක තුනක්ම එයාකෝ එයා නෑනේ දැන් මේ මහා ජරා කෙල්ල නේද? පෝජා ආවත් කියලා නම් ගන්න දෙයක් නෑ මම ඊට පස්සේ ආයේ ලංකාවට ආවේ ඉතින් මාර කෙල්ල. ඔයාට හොඳ කෙනෙක් තමයි. ඒ දාගෙන නම් ඉතින් හොඳ කෙල්ල නෑ හොයාගන්න නේද හොඳ කෙල්ලෙක් කීයක් විතර ගන්නන්ගේ එහෙම නෑ ඉතින්. වැරදි වැඩ කරන්නේ නෑ. මම එහෙම ඉතින් අවුලක් නෑ නංගිගේ මේ ඕකේ මොනවද තියෙන account එකේ මගේ ඉතින් එහෙම යවන්නේ ඒකවත් නෑ. ඇයි යන්නේ ඒකේ ගන්න බෑ ඔයාලට වගේ මට සල්ලි නෑනේ. ඇයි කොල්ලෙක්ව නැද්ද ඉතින් වට වරන් දෙන්න ඔය කලින් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද වට කොල්ලන්ගේ සල්ලි ගන්නේ නැහැ. නෑ නෑ එහෙම නෙමෙයි ඉතින් නිකන් ඒ වුණාට එහෙම මං ඉල්ලන්නේ නෑ පවුනේ. ඔව්නේ නං කාලා දෙන්නේ ඔව් අයියා කාලද? මම නම් කාලා නෑ දැන් යන්න ඕනේ උඩ කන්නේ නැද්ද? කන්න ඕනේ නම් මේ එහෙනම් අයියා කාලේ මට මැසේජ් එකකුත් දාන්න. හරිනම් මම මේ මම කාලා එන්නද පොඩ්ඩක් යන්න න හොටෙල් එක පැත්තට මේ මොකද මම දැන් එළියේ ඉන්නේ පොඩ්ඩක් එළියට එලා ඉන්නේ මේ කට්ටිය එක්ක එහෙනම් කාලා අයියා එන්නක දෙද්දි මට මැසේජ් එකක් දාන්නකො අපි සෙල්ලම් කරමු. හරි WhatsApp එකකට මැසේජ් එකක් දාන්න මම හරි. හරි බේටි හරි මම යන්න එහෙනම් මට හරිනයි. හරි සර් බයි. බයි මේ බයි කියන එක මේ තීනා ඒ උනට එක දාලා නැද්ද කොහෙද මගේ නම් මේක විතරයි. අයියෝ හොඳ account එකක් ගමු ඉතින් නේද හැමීට අයියා එහෙනම් කාලා එන්නකො. හරි එහෙනම් යන්න බයි. බයි හරි සමේ. The next day. hello guys ඉතින් කොහොමද කට්ටියට මොකද අදත් සෙට් වෙලා ඉන්නේ තවත් සුපිරිම වීඩියෝ එකක් ඉතින් boys thank you හැමෝටම මගේ channel එකේ videos බලනවට subscribe කරනවට ඉතින් boys අද කියන දින සුපිරිම වීඩියෝ එකක් gold digger pranks ඔයගොල්ලෝ බලලා ඇති YouTube එකේ ඕන තරම් ඉතින් පිට රටවල ඕන තරම් මේ prank එක කරනවා ඉතින් free fire එකෙත් මේ prank එක කරපුවා දින පිට රටවල ඉතින් ඒකේ ශ්‍රී ලංකන් version එක තමයි මේ තියෙන්නේ ඉතින් boys දැන්ට අපි story එක කියාගෙන ගියොත් මම ඔයගොල්ලෝ මුල් ටිකේ දකින්න ඇති මම වෙන අපේ ඉන්නේ ෆෙස් දෙකාගේ account එකෙන් තමයි කරන්නේ ඉතින් සුපිරි account එකකින් ඇවිල්ලා කෙල්ල ටෝක් කරන්න පුළුවන්ද කියලා තමයි අපි බලන්නේ ඔයගොල්ලෝ වීඩියෝ කරනකම් බලන්න ඉතින් boys දැන් ඔයගොල්ලෝ මුල් ටිකේ දකින්න ඇති එයා WhatsApp number එක දීලා දැන් WhatsApp එකෙන් එයාව set කරගෙන ඉවරයි ඉතින් මට WhatsApp එකේ chat එක දාන්න හිතියන්නේ නැහැ පොඩි ප්‍රශ්නයක් නිසා මොකද numbers තව වෙන වෙන private details ගොඩක් පේන නිසා ඉතින් boys ඔයගොල්ලෝ අනිවාර්යෙන් වීඩියෝ කරනකම් බලන්න තව එකක් කියන්න ඕනේ ඔයගොල්ලෝ ටිකක් මැද හරියට වගේ වීඩියෝ එකේ යද්දී පොඩි තැනක පොඩි මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක ඕෆ් වෙනවා ඉතින් boys ඒක ගණන් ගන්න එපා හොඳම ටික තියෙනවා පොඩි තැනකදී ස්ක්‍රීන් එක රෙකෝඩ් එක මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඕෆ් වෙනවා ඉතින් ඒක ගැන හිතන්න එපා ඉතින් boys තවත් මේ වගේ වීඩියෝස් ඕන නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබන්න bell icon එකත් click කරලා තියාගෙන notification ආපු ගමන් ගන්න ඉතින් ඉවරනකම් බලන්න එහෙනම් boys thank you වීඩියෝ එක බලනකොට එහෙනම් කොම්බලෝ තවත් සුපිරිම වීඩියෝ එකකින් සෙට් වෙමු අයියා බබා ඉපු ගමන් ආවනේ. ඔව් ඒවා කිව්ව ගමන් මං ආවා අපි දෙන්න මැච් එකක් ගහමුද? මැච් එකක් ගහන්න පිටේ මොකද්ද අපි ගහන්නේ මොකද්ද ගහන්නේ? අම්මෝ වත් එක්ක ඔයානේ ඩබල් මීන් ඉන්නවා එහෙම ගන්නේ මොකද්ද අපි ගහන මොඩ් එක
ක්ලාසික් එකක් ගහමු එහෙනම්. ක්ලසික් එක ගහම මේ දන්නකෝ මැච්ච එක අපි කොහෙද බහින්නේ? පීකන්ද මම දන්න එතන විතරයි හැබැයි වැඩි එක. මන්ට ටිකන්න වෙන්නේ. අවුලන්න මන්ට මරන්න බෑ. ඔය හරියට ඇහෙන්න නේ හෙමීට ඇහෙන්න මන්ට මැරෙන්න බෑ. හරි හරි මම බේරගන්නම් ඔයාව ඉන්නවා අන්න කවුද? ඉනෝ මේ. හරි හරි බේරගන්නවා බේරලා ඉන්න මම බේරගන්න ඉනෝ මෙතන බැස්සා. මටත් හැබැයි වැඩි ගහන්න බෑ හොඳේ ගහන්න බෑ. මන්ට ඉන්නවද නැහැ? ඔයා කොහෙද ඉන්නේ කෝ මේ පල්ලේ. ඉන්නවද ඔව්. අනේ ඔක්කොම ගන්නවා. දෙන්නවට මොකක්ද ඕනේ හරි නෑ ඔයා ගහන්න. ඔයාලට ගන්නයක් ඕන නම් කියන මම දෙන්නම් ඔයාගේ දෙකක් තියනවද? දෙකක් තියෙනවනේ මෙතන එකක් තියෙනවනේ මම ගත්තා. ආනංගි මේ බලන්න. ඔය ක්‍රිමිනල් කිට් එක මේ ඔයාගේ ඉස්සරි දැම්ම තිබ්බ එකක්ද අලුතෙන් නෑ, ගත්ත නෑ. එකද අන්න ගිහලා ගහම එන්න අනේ මට බැහැනේ. මං ගාව ස්පේස් එකක් ආවේ හරි. හෙව්වා. මං ගැහුවා යාට වැදුනා අදෙන්නේ. ඩබල් එක්ට ගන්නද හා. මේ තව කෙනෙක් එන්න ඔව්. දාන්න ඉන්න ගහ. ශබ්දයක් ඇහුණා උඹත් ඇහුණා. කොහොම? මම ඔයාගේ ළඟට එලා. ඔයා පැත්තේ යන්න. හරි ඔය ගහන්නේ. ගහන්න මං අර ඉස්සරම පොඩි කාලේ ගැහුවනේ ඒක තමයි පුළුවන් හැබැයි චුට්ටක් විතර මාව දාලා දුවන්න එපා. හරි හරි අනේ ආව දාලා කොහෙ යන්නද පැටියෝ ඔයාලට මොන හරි ඕනේද එපා. මේ ඔය කොල ක්‍රිමිනල් එක ඔයා මේ අලුතෙන් ආවිල්ලාද ගත්තේ නැත්නම් ඉස්සරි දැම්ම තිබ්බද මුතුනාම ගත්තා. මේ account එකේ ඉස්සරි දැම්ම තිබ්බලු එහෙමද? ඔව් වැඩක් නෑනේ තලුතෙන් ආවනේ. ඔව් වැඩක් නැහැ ඉතින් කෝ එන්නකනේ මාත් එක්ක එයා ඉතින් මාව දාලා දුවනවානේ. නෑ නෑ ඔය එන්න මම පස්සේ මම දන්නේ නැහැ හැබැයි වැඩිය මේ ඔය පොඩ්ඩක් මම නොක්කුණොත් ගන්න හරිද ඔහොම ඉන්න පොඩ්ඩක් ඇයි? හිතන්න එපානේ නෑ මම TikTok එකක් දැක්කේ එහෙම කරා නෑ නෑ නෑ. මේවා කාලා දෙන්නේ නෑ ඒක කෑවද? නෑනේ අයි බබා කන්නේ නැත්තේ ඔයාම ලෙඩ වෙයි. ඒකනේ කවන්නවත් කවුරුත් නැහැ ඉතින් මට කාලා මේ පාරයි ඉතින් කවන්න මල් ළඟ නෑනේ. මම දැන් දැන්නම හිටියනම් කවනවද නෑ ඉක්මනට බඳින්න. ඉක්මනට බඳින්නේ නැත්තම් එතකොට මට යාට කවන්න පුළුවන්. කොහෙද සකපුම් බටාගේ කරකන්නේ? මේ අනිත් එක මම PC එකේ නම් ගහන්නේ මේ මර ෆෝන් වලින් ගහලා මට පුරුදු නෑ නේ මේවා මාත්තාසේ PC ගහන්න. මගේ මේ iPhone 12 එකක් තියෙනවා මම බැලුවේ මේ අලුත් එක ගන්නවද කියලා. ඔය අලුත් එක ගන්නවද? මනේ මට ඒව ගන්න සල්ලි නෑ අනේ. ආපෝ ගද්දානේ මම අරන් දෙන්න. ලබන මාසේ බර්ත්ඩේ එකක් තියෙන. ලබන මාසේ අපි බර්ත්ඩේ එක නම් මීට් වෙනවද?
ඔය එනවද මා බලන්නේ නෑනේ වා බලන්න එන්න කොරෝනා හැදුණා බලන්න මොකද පාස් එකක් තියනවද ආපෝ පාස් නම් ඔයාලට හොයාගන්න පුළුවන් ඕන තරම වුණා ඔයාලට පාස් එක කියලා දෙන්න පෝ එහෙම ප්‍රශ්න නෑනේ ඔයාලට ඕන දේවල් ටික මට ලිස්ට් එකක් ලියලා දෙන්න මේ මම ඒක ගෙනල්ලා දෙන්නම් එහෙම ප්‍රශ්න නෑ කෑමද කෑම නෙමෙයි යන්නේ මොන හරි ඔයාලට ඕන දේවල් තියෙනවා නම් කියන්න එතන මට ගේන්න පුළුවන් නේ ඔයාලට චොකලට් එහෙම කනවද අපෝ මේ ලංකාවේ චොකලට් නම් හරියන්නේ නෑනේ ජරා එහෙම චීප් ජරා මම රට ගිහිල්ලා මේ අපේ වෙලේ ගෙන ආපුවා තියෙනවද දන්නේ නැහැ තිබ්බොත් මං ගෙනල්ලා දෙන්න ඔයාලට හා ආසේ චොක්ලට් කන්න එහෙම ඔය කලින් කොල්ලා එහෙම කවුද නේ මම සමදිනේ ගියා මට පොඩ්ඩක් මේ ආරංචි අක්ක අපේ ගිල්ල එකේ ලීඩර් ආ ඔන්නේ ඒ මොඩ්ඩ හරි මම ඔය ගන්න පෙට්ටිය බාන්න බාන්න මට මොඩ් දැම්ම යාලට ගහන්න ඕනේ මේ මට පොඩි ආරංචි අක්කා මේ කලින් වගේ බොයිෆ්‍රෙන්ඩ් මේ අපේ ගිල්ල එකේ ලීඩර් කියලා NFS මින්සා ඔයාව දන්නවද නෑ මම එහෙම දන්න එහෙමද ඒ වුණාට මේ හැමෝම දන්නවනේ ඒක කතානේ එහෙමද මේ ඔන්න මම ගන්නවදනේ ඒ වුණාට මොනවද තියෙන්නේ හොඳ හොඳ කොල්ලෙක් කනේ පට්ට හොඳ පොරක් මේ YouTube නේ ඔව් YouTube කරන එක නේ මම එහෙම ඒ කියන්නේ දැකලා තියෙනවා YouTube එකේ මේ මෙච්චර දන්නේ නැහැ එහෙමද අනේ ඔන්න කට්ටිය නම් හැමෝම කියන්නේ මේ ඔය දෙන්න මේ කලින් එහෙම F1 එකක් තිබ්බයි කියලා අනේ මන් මට කතාවනේ මම එහෙම දකින්න කෙනා කියලා වෙන්නේ නෑ උනාට මිනිස් අවුලක් නෑ මේ යාට මම යාව දන්නේ එහෙමද දැන් ඒ වගේ එකට නෑ නේද කියන්නේ කරන දේවල් කොහොමද නෑනේ ඔයා මාත් එක්ක තරහයිද අයියනේ මොකටද තවත් එක තරහ වෙන්නේ මට ඔයා බේර ගන්න බැරි වුණානේ ඒකට අවුලක් නෑ මේ කොහොම හරි අන්තිම වෙනක හිටියානේ මට කාසි හම්බුනේ නෑනේ ඒක තමයි නැත්නම් ඒක ගන්නවනේ අවුලක් නෑ ඒකට මේකට මේ මමගේ පරණ account එකෙන් එන්නද හා හරි එහෙනම් මම මේකෙන් එන්න මේකත් හොඳ account එකක් ඉතින් මේ ඒක එහෙම මේ ඒක ඔයාලට හොඳයි නම් මම ඒක ඔයාලට දෙන්න ඒකත් level up නම් මේ හොඳ එකක් කොහොමද ඒක ඇඩ් කරගන්නේ ඔයා මට ID එක දෙනවද මෙහෙමයි ඔයාලට මම ඒක ID එක දෙන්න නැතුව මම ඔයාලට සර්ප්‍රයිස් කියලා මේ ගෲප් එකට එන්න මේ ටීම් කෝඩ් එක දාන්න ටීම් කෝඩ් එක ෂෝ කරන්න මම ඒතකොට එන්න ඉක්මනට එන්න හරි ටීම් කෝඩ් එක පොඩ්ඩක් ඉන්න මම ගහ ගන්නකම් 7යි 8යි 7යි 9යි හරි මම එකෙන් එන්න මට එන්න හරි හයි බිච් මම මතකද මම දන්නේ කිව්වනේ එතකොට ඔයා ඔව් ඒ මම තමයි යාළුවගේ account එක කොටගේ අහුණානේ කොහම හරි මම තිරිසනෙක් කොයි අම්බෝ තමසනම් මහා අපෝ චාටර් නෑ කරන්නේ තමයි චාටර් ඔය වගේ වැඩ කරද්දී මන්නම් දැනගත් තමසේ අහුවෙනවා කියලා ඕකට බලනකො තවසේ අන්දුනා කියහමගේ මගේ යාළුවෙක්ගේ account එක
මේ අනුව යන්න මම දන්න කිවන්නේ ආශ්‍රය කල්ල කවද ආශ්‍රය කරලන්න කිවනේ උට මතක නැහැ බං හිතේ කටානින් අඳුර ගනයගේ හොඳට අඳුරගත්තනනේ අනේ හඳුරගන්න මම බොයයි කටහඬ තියා මට ඔයා මතකත් නෑ මට වැඩකුත් නැහැ පරණ දේවල් එහෙද ඊයා චාටර් කෙල්ලෙක් කොඳ වෙලාට අතෑරලා දැම්මේ මමට තමසවත් ඇරී තමසත මාවත් ඇරී ඔය මන්න ඇතැරිවාව මමයි ඔයාවත් ඇරියේ අපෝ ඊය සකුර එකකවුන්ට ඕනෙත අනේ මේ කවුන් ෑන මහත්තයා ඔය යන්න තමස මහ එකවුන් ෑන මහත්තයා තිරිසනෙක් ඔය තමසේ වෙදි ඔයානේ ඔයාන ඔයා නෙමෙයි මං කැමති නෑ තමස දකින්නවත් ඔයා නෙදැන් ගහ කැතේදී රහුණේ ඒකට අහනවත් අහන්න කවුන්ට එකක් ගමුතේ අනේ මේ දැන්වත් නවත්තා කරන එක ඔයාඉතින් ඇත්තන වාගෙන ඇරද්ද දැයිතින් මම ගන්න ඔයා මම තව කෙනෙක් එක්ක යාළුනා කියලා ඔයාට මොකද ඉත ඔයායට කියන්න වන්න ෑන මංගෙන මං එයාට කිව්ව නැහැ ඔයා ගැන දැයිතවා හුවල ඉවර නඟ කරන්න දෙන්න දැම්මම් එක මේ රිකෝඩුත් කර පොඩි ප්‍රෑන්ක්සින්න එකක් වගේ ඔයා නම් මහ තමසෝක රෙකෝඩ්ස් කරාද ඕක දිරිකෝඩ් කර තමස නම් මහ ඇත්තරම තිරිසනෙක්කුයි මමද මම නෙමේ ඔයානේ ඔයා නැහු නෙම ඒවා හරියමන් කෙරෙන්න එහෙම අව්වෙන දැයිරින් කරන්න දෙන්න එන්න කදාගෙනාවේ අඩන්නඩන් එපා මේ අඩන්නල්ල ස්තෙන්නවා දැන් ඉතින් දැයිරින් කරන්න දෙන්න නගේ කරන්න දෙන්න දැම එක මේ යුටප් එකට දානවා අනේ මේ තමසේ ඕන මගුලක දාගන්නවා දාන තමයි Join the battle. Be the legend.